ඔබ මේ දකින්නේ සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය විසින් සිද්ධ කරනු ලැබූ සලාක පරිත්‍යාගයයි. මේ දුර්භික්ෂ කාලේ එතුමිය විසින් සිද්ධ කළ මේ උතුම් පින්කම එතුමියගේ ජීවිතයට ආශිර්වාදයක් වේවායි කියන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරමින් ඔබටත් මේ දැක බලා පින් සිතුවිලි පහළ කර ගන්නට බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගන්නට අපි විකාශනය කරනු ලබනවා. නැවත නැවතත් සන්ධ්‍යා ගුරුගමගේ මහත්මියට අපි පුණ්‍යානුමෝදනා කරනවා. එතුමියගේ මේ ලෝක ජීවිතයේ ආලෝකමත් වේවා, නිදුක් නිරෝගී භාවය උදා වේවා. බුදුන් දැක නිවන් දකින්නට මේ කරන ලද මහ පිංකම සන්ධ්‍යා ගුරුගමගේ මහත්මියට ආශිර්වාදයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ලෝකයේ කියලා ඇවිල්ලා දීර්ඝාස ලැබිලා නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ මීට පෙර ඔබ දකින්නට ඇති කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ නිවසට අපි එන්නේ ඊශ්‍රායල් රටේ සේවය කරන සන්ධ්‍යා ගුරුගමගේ මැතිණියගේ වියලි සලාක පරිත්‍යාගයක් රැගෙන. ඉතින් විශේෂයෙන්ම මීට පෙර දිනයක අපි මේ නිවසට වියලි සලාක මල්ලක් රැගෙන එනකොට මේ වගේ වෙලාවක අපි දැක්කේ මේ නිවස තුල මේ නිවසියන් කුප්පිලාම්පෙන් විශේෂයෙන් පුංචි දරුවෝ තියාගෙන කුප්පිලාම්පෙන් තමයි මේ අය තමගේ නිවස ආලෝකමත් කරගන්න යෙදුනේ. ඉතින් ඒ අනුව එදා අපි මේ ස්ථානයේ සිට ඔබව දැනුවත් කරා මේ නිවසට කාට හරි පුළුවන් නම් විදුලිය ලබා ගැනීමට උපකාරයක් කරන්නට කියලා. ඉතින් ඒ වීඩියෝ පාඨය දුටු වහම සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය ඇතුළු අප පින්වතියන් 3 දෙනෙක් තව 2 දෙනෙක් ඒක රාශි වෙලා මේ නිවසට විදුලිය ආලෝකය ලබා දීම සඳහා ඉදිරිපත් වුණා. ඉතින් ඒ අනුව අද දවසේ අපි මේ නිවසට ආවා. ඉතින් එදා දැකපු නිවස නෙමෙයි අද දකින්නේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් වන නිවසක්. ඉතින් විශේෂ වශයෙන්ම මේ වෙනකොට අද දවසේ වෙනකොට මේ නිවසට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය ඇතුළු ඒ පින්වතියන් අපිට සකස් කරලා දුන්න. ඒ අනුව දැන් මේ විදිහට ආලෝකමත් වෙලා තියෙනවා මේ නිවස. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ආශිර්වාද කරනවා සන්ධ්‍යා ගුරුගමගේ මහත්මියටත් ඒ වගේම එතුමියට මේ නිවසට විදුලිය ආලෝකය ලබා ගැනීම සඳහා උදව් වෙච්ච අත්වැල් බැඳගත්ත අනෙක් ඒ පින්වතියන් ඒපලටත් අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. අද පුංචි දරුවොත් එක්කලා මේ නිවසේ ඉන්න මේ අය මේ විදිහට විදුලිය ආලෝකය ලබාගෙන මේ ගැටලුවට ඔබ මේ අවශ්‍ය කරන මැදිහත් වීම අපේ ප්‍රාර්ථනාව මේ සිද්ධ කරේ ලොකු පින්කමක්. මොකද මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම මේ දරුවන්ගේ අනිකුත් කටයුතු සියල්ල කර ගැනීම සඳහා ලොකු ශක්තියක් බවට පත් වෙන. ඒ වගේම තමයි මේ නිවස ජීවත් වෙන මේ මහත්මයාට විශේෂයෙන්ම මේ විදුලි ආලෝක ලබා ගැනීම සඳහා එතුමාට ඇත්තටම ආර්ථික සවියක් නැහැ. ඉතින් ඒ වෙලාවේ ඔබ අත දීලා මේ කටයුතු සිදු කරලා දුන්නා. ඒ ප්‍රාර්ථනාව ඔබේ ජීවිතයේ මේ අයගේ මේ නිවස ආලෝකමත් වෙන්නේ මොන වගේද? ඔබගේ ජීවිතය ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම දෙහිමින්ම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් අදත් විශේෂයෙන්ම සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය විශේෂයෙන් මේ පවතින රටේ පවතින ගැටලුවත් එක්කලා ඇත්තටම විශේෂයෙන් කුලියක් කළ ජීවත් වෙන මිනිස්සුන්ට දවසකට එක වේලක් තමයි ආහාරයක් කරගෙන ජීවත් වෙන්න තියෙන්නේ. බඩු මිල අහස් උසට මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කලා නගරෙන් පරිබාහිරව ගම් ඇතුළට වෙන්න මිනිස්සු අතිශයින්ම දුෂ්කරතාවලට භාජනය වෙලා තියෙනවා. ඉතින් අපි මේ
එන ගමනේදී නිවස් කීපයක් අපට හමු වුණා. අද රාත්‍රී ආහාර වේල ඒගොල්ලන් සකස් කරගන්න තරම් ආර්ථික සල්ලියක් නැති අය අපට මුණ ගැහුණා. ඉතින් මෙන්න මේ වගේ දුෂ්කර කාලවක ආනුවක සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය මේ පරිත්‍යාගය සිදු කරනවා. අපි එතුමියට නැවත නැවතත් දෙහිවීම ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ දුෂ්කර කාල සීමාවක් තුළ මේ වගේ පින්කම සිදු කිරීම අතිශයින්ම ලොකු පින්කමක් වෙන කාරණා මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. එහෙනම් නැවත නැවතත් අපි ආශිර්වාද කරන අද මේ විදිහට මේ නිවස ඉදිරියාලෝකයෙන් ලැබෙන්නේ සන්ධ්‍යා ගුරුගමගේ මහත්මිය ඇතුළු ඒ පින්වතුන් දෙපළ විසින් මේ නිවසට ඉදිරියාලෝකය ලබා ගන්න නිසා ඒක නිසා නැවත නැවතත් අවුරුදු 4ක් විතර වෙනවා මේ නිවසට ඇවිල්ලා. ඒ වුණාට කිසි කෙනෙක් කරන්ට් එක දෙන්න පිළිබඳ කිසි උදව්වක් ලැබුණේ නැහැ. අපි හිටියේ පොඩි කුප්පි ලාම්පු එළියකින් මමයි දරුවෝ දෙන්නයි මගේ මහත්තයයි. මේ සඳහා කරන්ට් එක ගන්න අපිට අතහිත දුන් ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මේ කාලේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට කරන්ට් එක සඳහා වැය කරන්න මුදල් ඒ තරම්ම නැති නිසා කරන්ට් එක ලබා ගැනීම සඳහා අපිට මේ අතහිත දුන් ඔබ හැමෝටම ගොඩාක් පිං කියලා මම මේ අවස්ථාවේදී කියනවා.